ඔන්න යාළුවනේ නැවතත් අලුත් පන්දුවාරයකින් මම ඔයාලා එක්ක එකතු වෙනවා. වයිට් පන්දුවක්නේ. ක්‍රීඩකයන් උනන්දු කරන බවක් තමයි අපිට පෙනී යන්නේ. නැවතත් නවීන් සහෝදරයා දිවෙනවා පන්දු යොමු කිරීමට යොමු කරනවා. පන්දුවක් තාම හරියට මට ආවේ නැත. බැට් එකේ වැදෙන්නේ නැත්තේ ඇයිද කියලා මංවත් දන්නේ නැහැ හරියට. නැවතත් ක්‍රීඩකයා උනන්දු කරමින් දිවෙනවා. වයිට් පන්දුවක්. මං හිතන්නේ මේක ලස්සන ක්‍රීඩකෙක්. ඒ වගේම ලස්සන ක්‍රීඩාංගණයක්. විනෝදකාමී ලෙස. මෙතන ලකුණු වල මොකක් හරි පරතරයක කෑ ගැසීමක්. නැවතත් මම සසංක නවීන් සහෝදරයා කොහෙද ඉන්නේ? නවීන් සහෝදරයා දිවෙනවා පන්දු යොමු කිරීමට. නැවතත් මම සසංක. වයිට් පන්දුවක්. නවීන් සහෝදරයා මා හිතන්නේ මට හරියට පන්දුවක් යොමු කළ යුතුයි. මෙම වීඩියෝ එකේ මගේ ප්‍රහාරයක් දැකීමට මගේ ප්‍රේක්ෂකයෝ නැවතත් වයිට් පන්දුවක්. නවීන් සහෝදරයා කිමක්ද කරන්න කියලා මට නම් වැටහෙන්නේ නැත. දැන් ඒෂාන් සහෝදරයා දිරිමත් කිරීමට දිව යන බව පේනවා. සතින් සහෝදරයා පන්දුව නැවත දෙනවා. නවීන් සහෝදරයා දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා. මම සසංක පන්දුවට පහර දීමට. නැවතත් වයිට් පන්දුවා. කිමක්ද වෙන්නේ කියා මා නොදනිමි. මේ කාක්කෝ යාළුවනේ. මේ කාක්කෝ සහෝදර පිරිස පිටිපස්සේ ඉඳලා hina වෙන බවක් තමයි පේන්නේ. ලස්සන ක්‍රීඩාංගණයක එසාන් සහෝදරයා උපදෙස් දෙන බවක් තමයි මට පේන්නේ. නැවතත් තම ස්ථානයට දිවෙමින් නවීන් සහෝදරයා දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා. මම සසංක. අයියෝ පන්දුව වැදුනේ නෑනේ බැට් එකේ. මොකද්ද මේ වෙන්නේ සහෝදරයා? වයිට් දැම්මේ නැත්තම් මගේ බැට් එකටත් නෑ ලකුණු, ටීම් එකටත් ලකුණු නෑ. මොකද්ද මේ? ඔය මෙතන ලකුණු හොර කරනවා කියලා කට්ටිය කෑ ගහනවා. අයියෝ වදින්නේ නෑනේ සහෝදරයා. මොකද මේ? විනෝදකාමී ක්‍රීඩකෙක් තමයි අප අසල රැඳී සිටින්නේ. හැම වෙලේම ඔහුගේ රැවුල අත ගන්න බවක් තමයි අපිට පේන්නේ. දැන් නවීන් සහෝදරයා වයිට් ගමන ප්‍රමාණය ඉතාමත් වැඩි. මම සසංක උන නැවත පන්දුවට පාර දීමට. අයියෝ මොකද මේ පන්දුව රැගෙන ගන්නවා. එක ලකුණක් සඳහා පැටි මාරු කර ගන්නවා. නැවතත් පොලෝ සහෝදරයා. පොලා සසංක. මම සසංක මට හරි මහන්සි. මම එකයි ඉඳගත්තේ. නැවතත් නවීන් සහෝදරයා පොලා අයියට පන්දු යොමු කරනවා. කඩුල්ලේ වදිනවා. ඇවි යනවා මේ මොහොතේදී. මధుසංක සහෝදරයා ගහන්න හරි ආසාවෙන් දුවනවා. අයියෝ. එකවර පැමිණියොත් තමයි රහ. පොලාට මහන්සි වගේ. දිව්වෙත් ලකුණු දෙකයි. නවීන් සහෝදරයා දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා මස්සංග සහෝදරයාට. ප්‍රහාරයක් එල්ල කරනවා. සතින් සහෝදරයා දිවෙනවා. එක ලකුණකට සඳහා පැති මාරු කරගන්නවා. මම සසංක නවීන් සහෝදරයා දිවෙනවා. ප්‍රහාරයක් එල්ල කරනවා. ලකුණු 6ක් දීර්ඝ වේලාවකට පසුව මගේ පිට ක්‍රියාත්මක වෙනවා. ඉතාමත් ආකර්ශනීයයි. ලස්සනයි.
ලස්සන ක්‍රීඩාංගණයක නවීන් සහෝදරයා නැවතත් තිබෙනවා. මම සසංක පන්දුවට පහර දෙන්න සූදානම. අනේ බැට් එකේ වැදුන්නේ නැහැ. මොකද්ද මේ හේතුව? බැට් එක දිහා බලනවා ඉතින් මම. ඔව් මගේ YouTube channel එකේ මා ගවේෂණය කරන හැම තැනක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ යාළුවනේ. ඔව් අනිවාර්යෙන් මගේ යාළුවන්ට මගේ ප්‍රේක්ෂකයෝ මමත් ආසයි. ඔව් මේ විනෝදකාමී ඩයල් එක. ඔව් පන්දු යොමු කරන ආකාරය ඉතාමත් ආකර්ෂණීයයි. ඔව් මත්සංග සහෝදරයා. ඔව් නැවතත් සතින් සහෝදරයා මම හිතන්නේ ඔව් ආතල්ම ඩයල් එකක් ඔන්න පන්දු යොමු කරන්න එනවා දුවගෙන මම හිතන වයිට් කොටක් දායි කියලා. ඔන්න ඔව් දිවෙනවා. අවොන් දානවා බෝලේ. අනේ වැදුන්නේ නැහැ. අනේ මගේ බැට් එකේ හිලා මත්සංග පන්දු අර ගාන නම් දන්නේ නැහැ සහෝදරයා. මා මේ මගේ යාළුවෝ සමග සතර සාමීකේ ක්‍රිකට් ගසන අවස්ථාවක්. ඔව් නැවතත් වෙනවා සතිය සහෝදරයා. ඔව් පන්දු යොමු කරනවා බැට් එකේ වදින්න නැත්තේ කිවද? ඔව් මම සසංග ඔව් එක ලකුණක් සඳහා පැති මාරු කර ගන්නවා. බැට් එකත් මාරු කර ගන්න බවක් තමයි මට පෙනෙන්නේ. මම සසංග ඔව් මයි ගෝඩ් සසංග සජින් සහෝදරයා වීඩියෝ ඔන් කරාද කියලා අහනවා. මම පන්දුවට පාරේ එල්ල කරන්න. ඔව් සසංග අන්නේ දර්ශනීය හයේ පාරක් සජින් සහෝදරයා මෙන්න පන්දුව නැවතත් ඊළඟට යොමු වෙනවා. ඔව් මම සසංග මගේ පිට සෑහෙන වෙලාවකට පසු ක්‍රියාත්මක වුණා. මා දැන් 6 පැහැරවල් දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ සමග 4 පැහැරයක් බෝල් ගොඩක් මම කෑවා. මම සසංග යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න මට ඕනේ ඔයාලගේ ආදරේ වාත් එක්ක ගත. ඔව් නැවතත් ඔව් 4 සීමාව දක්වා පන්දුව එබවෙනවා. ප්‍රසාද් සහෝදරයා පන්දුව බාර කරනවා නැවතත්. ඔව් මොහු විනෝදකාමී චරිතයක් වූවාට ඔහු ක්‍රීඩාවේදී නම් කිසිම ක්‍රියාශීලී බවක් මට නම් පේන්නේ නැහැ. ඔව් මට පේන්නේ ඔහුගේ ජමයිකාවට ආවේනික වූ ඔව් නැවත මම සසංග වුණ ඔව් එක ලකුණකට පැති මාරු කර ගන්නවා. බැට් එක මාරු කරාට පස්සේ පාරවල් දෙකක් නම් ගැහුවා යාළුවනේ මම. ඔව් නැවතත් මధుසංග සහෝදරයා අයේ ප්‍රහාරයක් නැවතත් සහෝදරයා පන්දුව සොයන බවක් තමයි අපිට පේන්නේ. මේ ඉන්නේ අපේ යාළුවෝ. ඔව් ක්‍රීඩා විවරයි. අස අපේ කණ්ඩායම පරාජයට පත් වෙනවා. නමුත් මම 4 පැහැරවල් දෙකක් සහ 6 පැහැරවල් දෙකක් ඔව් මේ ඉන්නේ අපේ මම සසංක